සුබ දවසක්. අද වීඩියෝකෙන් අපි බලන්න සූදානම් වෙන්නේ ටිකක් වෙනස් විදිහේ ස්මාර්ට්ෆෝන් එකක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා S-Block YouTube channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා. මේ තියෙන්නේ Energizer සමාගමෙන් 2019 දී නිකුත් කරපු PowerMax P18K Pop කියන ස්මාර්ට්ෆෝන් එක. බැලු බැලමට නම් සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකකට වඩා මේ ස්මාර්ට්ෆෝන් එක බරයි වගේම ඉතාමත් විශාලයි. ඒට හේතුව මෙහි අන්තර්ගත වෙලා තියෙන මිලියම්පියර් 18000ක බැටරිය. එම නිසාම මේ ස්මාර්ට්ෆෝන් එක ග්‍රෑම් 472ක බරකින් යුක්ත වෙනවා. මෙහි තිබෙන විශාල පෙනුම නිසාම මයික්‍රොෆෝන් ජැක් එකක් අපිට මෙහි බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. Android 9 වලින් බලගැනුණු මේ ස්මාර්ට්ෆෝන් එක තුල MediaTek P70 chip එක අන්තර්ගත වෙනවා. තවද 6GB RAM එකක් සහ 128GB storage එකකුත් අපිට මේකේ බලා ගන්න පුළුවන්. අද වන විට ලෝකේ ස්මාර්ට්ෆෝන් එකක වැඩිම බැටරි කැපැසිටි අතරින් දෙවනි ස්ථානය හිමිවන්නේ මේ දුරකථනයට. පළමුවන ස්ථානයේ සිටින ස්මාර්ට්ෆෝන් එක හිමිවන්නේද Energizer සමාගමට වන අතර එහි බැටරි කැපැසිටි එක මිලියම්පියර් 28000ක් වෙනවා. ෆාස්ට් චාර්ජින් සපෝට් මේ දුරකථනය චාර්ජ් කිරීමට පැය 9ක කාලයක් ගත වෙනවා. නමුත් පුදුම සහගත කරුණ තමයි එක චාර්ජ් එකකින් පැය 40ක ගේම්ස් වගේම පැය 90ක ඇමතුම් ලබාගෙන දින 50ක කාලයක් මේ දුරකථනය එක දිගට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දුරකථනයේ ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 1,11,600ක වගේ මුදලකට අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැනවට මොකද හිතෙන්නේ?